යාළුවනේ අද මම අලයි කැරටුයි එකට දාලා රසවත් කරි එකක් හදනවා. ඒකට මම දැන් දාලා තියෙන්නේ මික්ස් කරලා තියෙන්නේ අලයි කැරටුයි 250 ගේ. ඊට පස්සේ ඒකට අමුතුන පාකුඩු තේ හැඳි 2යි ලුණු තේ හැඳයි කහ තේ හැඳි භාගයයි රම්ප කරපිංච ලුණු සුදු ලුණු ඒ ඔක්කොම දාලා කලවම් කරලා එකටම ඊට පස්සේ ඒකට අබයි උළුහල් චුට්ටකුයි ඊට පස්සේ ගරම් මසාලා පවුඩර් චුට්ටකුයි දාලා මික්ස් කරලා තෙල් චුට්ටක් දාලා දැන් මම මේක තෙලෙන් තැම්බෙන්න දීලා තියෙන්නේ. ඊට පස්සේ තෙලෙන් තැම්බුණාට පස්සේ අපිට තියෙනවා මේකට කිරි දාලා බාගන්න. හරිම රසවත් ඒ වගේම හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් ඔයාලට. ඕනම කුක් කරන්න දන්නේ නැති, උයන්න දන්නේ නැති කෙනෙකුට උනත් මේක හදා ගන්න පුළුවන්. හරිම ඉක්මනට හදා ගන්න පුළුවන්. විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත. ඔයාලත් හදලා බලන්නකෝ. හරිම රසයි. හරිම සුවඳයි වගේම. දැන් අපි මේකට මිටි කිරි දා ගන්නවා. මිටි කිරි. ඊයේ කිරි මම දැම්මේ නැහැ මොකද තෙලෙන් තැම්බිලානේ තියෙන්නේ. ඇත්තටම හරිම රසයි. ඒ වගේම හරිම පහසුයි හදාගන්න. දැන් මේක තැම්බෙන්න ඕනේ හොඳට. අලයම තියෙනවනේ අල ඩිංගක් තැම්බෙන්න වෙලා යනවා. ඔයාලා හදලා බලන්නකෝ. ගොඩාක් රසයි.